හෙලෝ යාළුවනේ ඔන්න අද අපි ඇවිල්ලා තින්නේ රෑට දිලිසෙන මාළුව ගැන කතා කරන්න. මොකා? රෑට දිලිසෙන මාළුව? නෑ. ඔයාලා හැමෝම දන්න ග්ලෝ ටෙට්‍රා ගැන කතා කරන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගොඩක් ස්වභාවික මාළුන්ගේ පණ හයියයි. ඒ කියන්නේ දරා ගැනීමේ ශක්තිය වැඩි. ඒත් මේගොල්ලෝ ජාන විකෘති කිරීම මගින් ජාන එකතු කිරීම මගින් සාදපු නිසා මේගොල්ලොන්ගේ ප්‍රතිචක්‍රීකරණ මට්ටම ඉතා අඩු වගේක තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේගොල්ලොන්ට හොඳ pH අගයක් සහ උෂ්ණත්වයක් දෙන්න ඕන. මේගොල්ලොන්ට සුදුසු pH අගය ගත්තොත් සෙල්සියස් අංශක 6.5ත් 8ත් අතර වගේ තිබ්බොත් හොඳයි. මේගොල්ලොන්ට සුදුසු උෂ්ණත්ව අගය ගත්තොත් සෙල්සියස් අංශක 15ත් 25ත් අතර තමයි තියෙන්න ඕන. මේගොල්ලන්ගේ ගෑනු පිරිමි අඳුරා ගන්න කොහොමද ගත්තොත් මේගොල්ලොන් අපි අතට අරන් බලද්දි ගෑනු සතාගේ බඩ නිරා ඇවිල්ලා තියෙනවා. ලේසි මේක ඒක. නැත්නම් අපිට අඳුර ගන්න අමාරුයි. පිරිමි සතාගේ බඩ නිරා ඇවිල්ලා නැහැ. ඉතින් අපි බලමු මේගොල්ලොන්ගේ ටැග් මේට්ස්ලා ගැන. ටැග් මේට්ස්ලා ගැන ගත්තොත් ඔය සාමාන්‍ය ටෙට්‍රා වර්ග ටිකක් ඔය වේගෙන් පීනන එහෙම කලබල වෙන මාළුන් එක්ක මේගොල්ලෝ හදන්න බෑ. කලින් කිව්වා වගේ මේගොල්ලොන්ගේ එච්චර ප්‍රතිචක්‍රීකරණය අඩුයි මේගොල්ලොන්ගේ. ඉතින් මේගොල්ලෝ රාට තරු වගේ දිලිසෙන්න මොකද කියලා ගත්තොත් මේගොල්ලොන්ගේ ජාන වලට එකතු කරලා තියෙනවා රේඩියම් වල දන්නවා ඇති රේඩියම් 7 වර්ග තියෙනවා. ඒ 7 වල ජාන මේගොල්ලොන්ට එකතු කරලා තමයි මේ වගේ දිලිසෙන්න අරන් තියෙන්නේ. ඔව් ඉතින් ඔයාලා මං කියපු විදියට හදුවොත් අනිවාර්යෙන් මේ මාළුන් බය නැතුව හදන්න හැකි. එහෙනම් අදට මෙච්චරයි. ඔයාලා ගාව ග්ලෝ ටෙට්‍රා හොඳට ඉන්නවා නම් කමෙන්ට් කරන්න. ඔයාලා ගාව ග්ලෝ ටෙට්‍රාට රෝග තියෙනම් කමෙන්ට් කරන්න. එහෙනම් අදට මෙච්චරයි. නිකන් දින subscribe බටන් එකත් ඔබන් යන්න ඉතින්. හොඳද?